හායි යාළුවනේ, අද ස්ටෙන්සිල් එකෙන් ස්කර්ට් එකකට නිර්මාණයක් කරගන්න විදිහ බලමුද? මම ඔයාලට කලිනුත් ගෙනාපු වීඩියෝ එකේදී ස්ටෙන්සිල් ගත්ත තැන ෆොටෝ එකක් දැම්මා. ඉතින් මුලින්ම අපි ස්ටෙන්සිල් එක අරගෙන මම මේ ස්කර්ට් එකට ගත්තේ ලේස් කොටන්. ලේස් කොටන් රෙද්ද තියලා ලේස් කොටන් රෙද්දට යටින් අපි මොන හරි කපු රෙද්දක් තියන්න පේන්ට් එක උරා ගන්න ඕන. ඊට පස්සේ ඒ රෙද්ද තියලා අපි ස්ටෙන්සිල් එක ඊට උඩින් තියලා හොඳට සෙලෝ ටේප් හරි පින් හරි කරගන්න. ඊට පස්සේ අපි ෆැබ්‍රික් පේන්ට් අපට ඕන කලර්ස් වලින් අරගෙන අපි ඒක තියාගන්න. ඊට පස්සේ අපි මේ ස්ටෙන්සිල් එකෙන් අපි බ්ලෙන්ඩ් කරන්නේ බියුටි බ්ලෙන්ඩර් එකේ. අපිට තව බියුටි බ්ලෙන්ඩර් එක වගේ තව පේන්ට් බ්‍රෂ් එකක් තියෙනවා. ඒකත් මේකට යොදා ගන්න පුළුවන්. එහෙම අපි මුලින්ම ඕනම පාටක් ගන්න කලින් සුදු පාට ගාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපට අවශ්‍ය පාට යොදා ගන්න. බලන්නකෝ මේ විදිහටම ඔයාලා කරගෙන යන්න. සුදු පාට කෝඩ් දෙකක් විතර ගන්න. ඊට පස්සේ තමන්ට අවශ්‍ය කලර් එක ගන්න. ඊට පස්සේ අපිට ලස්සනට නිර්මාණය ගන්න පුළුවන්. මගේ අතින් රෙකෝඩ් වෙලා තියෙන්නේ සුදු පාට ගාන එක විතරයි. අනිත් කලර්ස් ගාන එක රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් බලන්නකෝ මම කරපු ඩිසයින් එකේ ෆයිනල් ලුක් එක. එහෙනම් අදට ගිහින් එන්නම්.